ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතුම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ බුදුරස් මාලාවක් හදාගන්න විදිය ගැන. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු පාට බටන් එක ඔබලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම හදන්න යන්නේ හතේ පික්සල් LED බල්බ් පටි 20ක් තියෙන පික්සල් LED 140ක අඟල් 12ක බුදුරස් මාලාවක්. අපි දැන් බලමු කොහොමද මේ බුදුරස් මාලාව හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ අඟල් 12ක විස්කම්බේ තියෙන වෘත්තාකාර රවුමක් කපාගෙන ඒක කළු පාටින් පාට කරගන්න ඕන. මේ රවුම කපා ගන්න ඔයාලට සන් බෝඩ්, ලැඩින් බෝඩ් එහෙම නැත්නම් ඝනකමින් අඩු MDF බෝඩ් එක භාවිත කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ රවුම සමාන කොටස් 20කට බෙදා ගන්න එක. මේ රවුම බෙදා ගන්නකොට අපි මේ රවුමේ හරිමෙදින් අරේ සෙන්ටිමීටර් 3.5ක වෘත්තයක් ඇඳ ගන්න ඕන. ඒක තමයි අපි බල්බ් පටි අලවන සීමාව. ඊට පස්සේ අපි කරන්නේ මේ අරේ සෙන්ටිමීටර් 3.5ක් වන රවුම අංශක 18 ගානේ සමාන කොටස් 20කට බෙදා ගන්න ඕන. ඉතින් ඔයාලා හරියටම අංශක 18 ගානේ මේ රවුම බෙදාගත්තා නම් ඔයාලට සමාන කොටස් 20ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ රූප සටහනෙන් දැක්වෙන්නේ මේ රවුම බෙදාගත්තට පස්සේ තියෙන ආකාරය. ඊට පස්සේ අපි කරන්නේ අපි බෙදාගත්ත රේඛාව ඔස්සේ මේ බල්බ් පටි අලව ගන්න ඕන. මේ බල්බ් පටි අලව ගන්නකොට මේ බල්බ් පටි සටහන් කරලා තියෙනවා මේ බල්බ් පටියේ ඩේටා ගමන් කරන දිශාව. ඉතින් ඔයාලට මේ රූප සටහනින් දැක්වෙන්නේ මේ ඩේටා ගමන් කරන දිශාව දක්වලා තියෙන ඒ තලය. ඉතින් අපි මේ බල්බ් පටි අලව ගන්නකොට පළවෙනි බල්බ් පටියේ ඩේටා ගමන් කරන දිශාව වෘත්තයේ කේන්ද්‍රය දෙසට යන විදිහට තමයි අලව ගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද ඒක අලව ගන්න කියලා. මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ බුදුරස් මාලාවේ බල්බ් පටි අලව ගන්න ආකාරය දක්වන රූප සටහනක්. ඉතින් අපි මේ බල්බ් පටි අලව ගන්නකොට පළවෙනි බල්බ් පටි අලව ගන්න ඕනේ. පළවෙනි බල්බ් පටිය ඩේටා ගමන් කරන දිශාව වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට තියෙන විදිහට තමයි අලව ගන්න ඕන. දෙවන බල්බ් පටිය වෘත්තයෙන් ඉවතර යන විදිහට, තුන්වන බල්බ් පටිය නැවතත් කේන්ද්‍රයේ දෙසට යන විදිහට සිග්සැග් ක්‍රමයට මාරුවෙන් මාරුවට අපි මේ බල්බ් පටි ටික අපි වෘත්තාකාර බෝඩ් එකේ අලව ගන්න ඕන. ඉතින් ඔයාලට මේ රූප සටහන ඊතලෙට දක්වලා තියෙනවා මේ බල්බ් පටි අලව ගන්න කොහොමද කියලා. සියලුම බල්බ් පටි ටික අලව ගත්තට පස්සේ අපි කරන්නේ බල්බ් පටි වලට වයර් සම්බන්ධ කරගන්න එක. ඉතින් ඔයාලට මේ රූප සටහනෙන් දැක්වෙන්නේ අපේ බුදුරස් මාලාවේ බල්බ් පටි වලට වයර් සම්බන්ධ කරගන්න පරිපථ සටහන. ඉතින් මේකේ මම රතු පාටින් ධන සප්ලයි ලබා දෙන ස්ථානයත්, කළු පාටින් ඍණ විදුලි ලබා දෙන ස්ථානයත්, රෝස පාටින් ඩේටා ලයින් එක ගමන් කරන ආකාරයත් දක්වලා තියෙනවා. ඉතින් ඔයාලට මේ රූප සටහන අනුව පහසුවෙන්ම ඔයාලට බුදුරස් මාලාවට වයර් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි මේකට වයර් සම්බන්ධ කරගන්නකොට සියලුම බල්බ් පටි වල ධන සප්ලයි ටික එකට පාස් ගන්න ඕන. ඒ වගේම ඍණ සප්ලයි ටිකත් එකට පාස් ගන්න ඕන. ඊට පස්සේ ඒ වගේම ධන සහ ඍණ සප්ලයි ලබා දෙන්න තනි වයර් තනි ස්ථානයක් විදියට රතු සහ කළු වයර් දෙකක් එළියට ගන්න ඕන. ඒවා පාස් ගන්න විදිය ඔයාලට මේ රූප සටහනේ රතු පාටින් සහ කළු පාටින් මම දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකේ ඩේටා ලයින් එක පාස් ගන්න එක. අපි මුලින්ම පාස් ගන්න ඉස්සෙල්ලාම අලවගත්ත බල්බ් පටියේ කේන්ද්‍රයේ ගාව තියෙන ඩේටා ලයින් එක අරගෙන ඊළඟ බල්බ් පටියේ ඩේටා ලයින් එකට පාස් ගන්න ඕන. ඊට පස්සේ මේ බල්බ් පටියේ කෙලවර ඉහළින් ඩේටා ලයින් එක අරගෙන ඊළඟ බල්බ් පටියට පාස් ගන්න ඕන. ඉතින් මේ ඩේටා ලයින් එකත් අපි සිග්සැග් ක්‍රමයට තමයි පාස් ගන්න ඕන. මේ රූප සටහනේ රෝස පාටින් මම D අකුර දාලා දක්වලා තියෙනවා ඩේටා ලයින් එක පාස් ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ රූප සටහන අනුව පහසුවෙන්ම බුදුරස් මාලාවේ වයරින් එක කරගන්න පුළුවන්. අපි දැන් බුදුරස් මාලාව හදාගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ බුදුරස් මාලාවට කන්ට්‍රෝල් බෝඩ් එක සම්බන්ධ කරගන්න එක. මේ කන්ට්‍රෝල් බෝඩ් එක පිළිබඳ සියලුම විස්තර මම වීඩියෝට පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විස්තර ඔස්සේ මේ කන්ට්‍රෝල් බෝඩ් එක ගැන සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන්. අපිට දැන් කරන්න තියෙන මේ කන්ට්‍රෝල් බෝඩ් එක අපි බුදුරස් මාලාවට සම්බන්ධ කරලා මේක වැඩ කරන විදිය බලන්න. ඉතින් ඔයාලට මේ බුදුරස් මාලාවට විදුලි ලබා දෙන්න 5 volt 2 ampere වලට වඩා වැඩි power supply එකක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු අපි හදාගත්ත බුදුරස් මාලාවට කන්ට්‍රෝල් බෝඩ් එක සම්බන්ධ කරලා කොහොමද අපේ බුදුරස් මාලාව වැඩ කරන්නේ කියලා. දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි හදාගත්ත බුදුරස් මාලාව වැඩ කරන ආකාරය. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නේ බුදුරස් මාලාව හදාගන්න ආකාරය පිළිබඳ තියරි වීඩියෝ එකක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ බුදුරස් මාලාව ප්‍රායෝගිකව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් එන්න ගන්න. අපි එහෙනම් practical video එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.